ඔයානේ දැන් තනියෙන් කූඩුව හැදුවේ. එතකනේ අප්පච්චි කිව්වා අප්පච්චි අලවලා දෙන්නම් කියලා. මං කිව්වනේ අප්පච්චිට අලවන්න එපා. ඒ ළමයාට දෙන්න කියලා. තාවට සතුටුයිද ඔයා මෙච්චරක් අලවලා තියෙන දැන් අම්මත් උදව් කරා. ඉතින් රැලි එහෙම නමලා දෙන්න. අන්න යා කපලා අලවලා ගොඩක් වැඩ ඉවරයි නේ කූඩුවේ. අඩුපාඩු තියෙනවනේ. ඔයාගේ දැනීමේ හැටියට ඔයාගේ වැඩේ සාර්ථකයි. බුතේ කතුරින් කපන්න ඕක. ඉරන්න එපා. ඉරුවොත් නේ ඔයා හොඳයි හොඳේ. ඔයාගේ මේක හදලි වල හරි පෙන්නන්න ඔයාලා. මොකද ඉවර වෙන්නේ නැතුල. දැන් හදලා තියෙන්නේ. හොඳයි හොඳයි. අසනයි හොඳේ.